මේ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ කොහොමද අපි ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්ගේ ස්ටොක් එක සිස්ටම් එක ඇතුලෙන් බලාගන්නේ කියලා. මුලින්ම ඔයගොල්ලෝ සාමාන්‍ය විදිහට සිස්ටම් එකට ලොග් වෙලා එතන බලන්න මේ සයිඩ් මෙනු එකේ තියෙනවා ඩිස්ට්‍රිබියුටර්ස් කියලා මෙනු අයිටම් එකක්. අන්න ඒ මෙනු එකට යන්න ඕනේ. ගියාට පස්සේ ඔයගොල්ලන්ට assign කරලා තියෙන ඩිස්ට්‍රිබියුටර්ස් ලව මෙතනින් මෙන්න මේ විදිහට ලිස්ට් එකක් වගේ region wise පෙන්නනවා. එතනින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන search bar එකෙන් මෙන්න මේ විදිහට type කරලා distributor search කරලා ගන්න. එතකොට ඒ search වෙලා එන distributor ගේ මෙන්න මේ card එක උඩ click කරාට පස්සේ මෙන්න මේ වගේ window එකක් open වෙනවා. මේ තියෙන්නේ එක distributor කෙනෙක්ගේ details බලන තැන. මෙතනින් පුළුවන් ඔයගොල්ලන්ට මෙන්න මේ stock කියන තැන click කරාට පස්සේ ඒ සිලෙක්ට් කරපු ඩිස්ට්‍රිබියුටර් ගේ ස්ටොක් එක අපිට බලා ගන්න. මෙන්න මේ වගේ ටේබල් එකක් තමයි එකෙන් ලෝඩ් වෙන්නේ. ඒකෙදි මේ විදිහට warehouse එකේ ස්ටොක් එක, යාට vehicles තියෙනවා නම් ඒ vehicle වල දැන් available ස්ටොක් එක මෙන්න මේ විදිහට පෙන්නනවා. සහ අවසාන කොලම් එකේ ඔයගොල්ලන්ට පෙන්නනවා එයාගේ total ස්ටොක් එක item wise. මෙන්න මේ විදිහට පාට මෙන්න මෙතන තියෙන scroll bar එකෙන් මෙහෙම scroll කරලා පල්ලෙහාට items ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. සහ මෙන්න මෙතන තියෙන මේ තැඹිලි පාට download excel කියන බටන් එක ක්ලික් කරොත් ඔයාලට මෙන්න මේ report එක excel එකක් විදිහට download කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ window එකේ ඉද්දිම ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන්නේ drop down එකක් මෙන්න මෙතනත් ඔයගොල්ලෝගේ ඔක්කොම distributors ලව පෙන්නනවා. ඔයාලට assign කරලා තියෙන. එතනින් ඔහම ඔයාලට distributor change කරලා බලන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපි ස්ටොක් එක බලාගන්නේ ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්ගේ.